අපි ඉන්නේ දිත්වා සුළුකුණාටුවෙන් ආපදාවට ලක් වෙච්ච බොහෝ පිරිසක් යලි නැගිටින්නට උත්සාහ ගන්න අවස්ථාවක. ඉතින් මේ වගේ වෙලාවක අපිට අමතක වෙන්න පුළුවන් දෙයක් තමයි මේ ආපදාවට ලක් වෙච්ච පුංචි දරුවන්ට ශාරීරිකව සහ මානසිකව ඇති වෙන්න පුළුවන් සෞඛ්‍යමය ගැටලු පිළිබඳව. ඉතින් මේක ගැන හොයලා බලන්න අද දවසේදී අපි ආවා මීගමුව නවලෝක රෝහලට. ඉතින් මෙවැනි ගම් වතුර ආපදා තත්වයකින් පස්සේ අපේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය හැකි සෞඛ්‍යමය ගැටලු මොනවාද? ඒ ගැන අහලා බලන්න සුදුසුම පුද්ගලයෙක් අපි සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ මීගමුව මහ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලින්ද ඩයස් මහත්මයා. අයිබෝන් මුලින්ම ඔබතුමාට. අයිබෝන් හසිත. ડોක්ටර් දැන් අපි දැක්කා සෑහෙන පිරිසක් ආපදාවට ලක් වුණා. දැන් ඊට පස්සේ ගම් වතුර තත්ත්වය බැහැලා යමින් පවතිනවා. ඒ අතර වාරේ අපේ රටට සමාන්තර රටවල් වලත් මේ වගේ තත්ත්වයන් ඇති වුණා. වසංගත රෝග බොහොමයක් බෝ වෙලා ඉන්දුනීසියාව වගේ රටවල් වලින් අපිට වාර්තා වෙනවා. මේ තත්ත්වයම දැන් ලංකාවේ ඇතිවිය හැකි අවදානමක් තියෙනවා. ડોක්ටර් මොනවද ඇති වෙන්න පුළුවන් සෞඛ්‍යමය ගැටලු රෝග තත්ත්වයන්? ඔව් හසිත දන්නවා පහුගිය දිනවල අපේ හදවත් කම්පා කරමින් ගම් වතුර සහ සුළුකුණාටු තත්ත්වයක් ඇති වෙලා මහත් ජීවිත විනාශයක්, දේපල විනාශයක් සිද්ධ වුණා. දැන් ඒකත් එක්කම ඒ හරහා විවිධ සෞඛ්‍ය ගැටලු පැන නගමින් පවතිනවා. ඉතින් මේ සෞඛ්‍ය ගැටලු විවිධ කාණ්ඩ ඔස්සේ මම සාකච්ඡා කරන්නට කැමතියි. මොකද මේ සෞඛ්‍ය ගැටලු වේලාසනින් හඳුනා ගැනීමත්, ඒවට නිසි පියවර යෙදීමත්, ඒවා තවදුරටත් ඇතිවීම වළක්වා ගැනීමට අපි පියවර ගත යුතුයි. ඉතින් මේ සෞඛ්‍ය ගැටලු මම කාණ්ඩ කිහිපයක් යටතේ සාකච්ඡා කරන්නට කැමතියි. මුලින්ම අපි ආසාදන රෝග, වසංගත රෝග, බෝවන රෝග ඒව ගැන කතා කරන්න ඕනේ. මොකද ආහාර පාන වල අපිරිසුදුතාවයන් නිසා ඉන්න පුළුවන් විවිධ ආන්ත්‍රික රෝග තත්ත්වයන්, එතකොට ශ්වසන රෝග, ඒ වගේ ආසාදන රෝග, මදුරුවන් නිසා ඉන්න පුළුවන් ආසාදන රෝග තියෙනවා. සතුන් නිසා, දීයන් වගේ සතුන් නිසා ඉන්න පුළුවන් ආසාදන රෝග තත්ත්වයන් තියෙනවා. එතකොට මේ පළවෙනි කාණ්ඩයේ වශයෙන් මම කතා කරන්න කැමතියි ආසාදිත රෝග නැන වසංගත රෝග තත්ත්වයන්. ඒ වගේම හසිත අපි තවත් අවධානය දෙන්න ඕනේ බෝ නොවන රෝග. මොකද බෝ නොවන රෝගත් ඔය වසංගත තත්ත්වයකින් පස්සේ මේ ගම් වතුර තත්ත්වයකින් පස්සේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒවා සංකුලතාවල් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ඒ දෙවෙනි කාණ්ඩේ. තුන්වෙනි සෞඛ්‍ය ගැටලුව වශයෙන් මම දකින්නේ මේ නිසි ආහාර පාන නොලැබීම නිසා එන්න පුළුවන් විජලන තත්ත්වයන් සහ පෝෂණ ඌනතාවයන්. ඒවා ඒ මොහොතේත් ඇති වෙන්න පුළුවන් සහ ගම් වතුරෙන් පසු කාලීනව ඇති වෙන්නත් පුළුවන්. හතරවන කාණ්ඩයේ වශයෙන් මම දකිනවා මේ වගේ ගම් වතුර තත්වයකින් පස්සේ උෂ්ණත්වයේ අඩුවීම නිසා, ඒකට අපි කියනවා වෛද්‍ය විද්‍යාවේ හයිපෝතර්මියා කියලා. ඒ උෂ්ණත්වයේ අඩුවීම නිසා විශේෂයෙන් මේක වයසක අයට සහ කුඩා දරුවන්ට බලපාන එන්න පුළුවන් විවිධ සෞඛ්‍ය ගැටලු තියෙනවා. ඊළඟට තවත් වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලුවක් තමයි මානසික රෝග. මානසික රෝග අලුතෙන් ඇති වෙන්නත් පුළුවන්. තියෙන මානසික රෝග තවත් උත්සන්න වීමක් වගේ දේවල් වෙන්න පුළුවන් මේ වගේ විසන තත්වයකදී. ඒ වගේම විවිධ අනතුරු ජලය නිසා වෙන්න පුළුවන්. විවිධ භාණ්ඩ අපි එහාට මෙහාට අපි හුවමාරු කිරීමේදී එන්න පුළුවන්. ඉතින් විවිධ කැපීම් කෙටින් සීරීම වගේ දේවල්, ඒ වගේ අනතුරු තියෙනවා. ඉතින් ඒව වළක්වා ගැනීම, ඒ වගේ දේවල් තමයි සෞඛ්‍ය ගැටලු වශයෙන් අපි කතා කරන්න ඕනේ. ડોක්ටර් දැන් මුලින්ම කතා කරා මේ ආසාදිත රෝග පිළිබඳව. මොන වගේ ආසාදිත රෝගද හැඳින්න්න පුළුවන් සහ කොයි විදිහටද මේක හැදෙන්න පුළුවන් සහ ආසාදිත රෝග වලට මොනවද තියෙන ප්‍රතිකාර? දැන් ආසාදිත රෝග ගැන කතා කිරීමේදී දැන් මේ වගේ ගම් වතුර විසනකදී මොකද හුඟක් ජනයා ඉන්නේ අවතන් කඳවුරු වල. එතකොට මේ ආසාදිත රෝග වැඩිපුර සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් විශේෂයෙන් ආහාර පාන ආශ්‍රිතව. පිරිසිදු ජලය, පිරිසිදු ආහාර ඒවා ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම මැස්සන් විශේෂයෙන් ගම් වතුර බහිනකොට මැස්සන් වැඩිපුර ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආන්ත්‍රික රෝග, ආන්ත්‍රිකව පවතින විවිධ ආසාදන රෝග වැඩිපුර ව්‍යාප්ත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පාචනය, අතිසාරය, ඒ අපි ෆුඩ් පොයිසනින් කියලා කියන ආහාර විෂවීම වගේ තත්ත්වයන්. ඒ වගේ දේවල් බහුලව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒවා වේලාසනින් හඳුනා ගැනීම, විශේෂයෙන් මේ අවතන් කඳවුරු වලදී ඒවා මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම වැදගත් වෙනවා. සමහර පුද්ගලයන් තමන්ගේ නිවස්වලම තාම අසරණව රැඳී සිටින්න පුළුවන්. එතකොට මුලටම තමන්ගේ බඩේ කැක්කුමක්, වමනය, අජීර්ණයකින් බඩේලිය නිතර බුරුලට යාම වගේ තත්ත්වයක් සහ ඉන උණ තත්ත්වය, මේ වගේ දේවල් තමයි හුඟක් වෙලාවට ඒ ආන්ත්‍රිකව වැළඳෙන පාචනය, අතිසාරය,
ෆුඩ් පොයිසනින් නැත්නම් ආහාර විෂවීම වගේ තත්වයකදී හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ. දැන් මේ වගේ දෙයක් වුණාම මේ සංකූලතාවල් එන්න පුළුවන්. දැන් විශේෂයෙන් බඩේලිය නිතර යන්න පටන් ගත්තොත්, වමනේ වැඩිපුර යන්න පටන් ගත්තොත්, ඒ රෝගියාට විචලනය වෙන්න පුළුවන්. විචලනය වෙන සමහරවිට කම්පණය වගේ තත්වයකටත් යන්න පුළුවන්. ඉතින් ඒක ඒ වගේ දේවල් වුණාම අපි ඉක්මනට පිළියම් යොදන්න ඕනේ. උදාහරණයක් වශයෙන් දියර වර්ග, ජීවනි අපිට මේ ඉලෙක්ට්‍රොලයිට් සොලියුෂන් කියලා කියනවා ජීවනි. ඊටාම පහසුවෙන් හොයා ගන්න පුළුවන් දෙයක්. ජීවනි වගේ දේවල් අවතෙන් කඳුරු වල වැඩිපුර අපි දෙන්න ඕනේ මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු වලදී. එතකොට මේ ජීවනි වගේ දේවල් භාවිතා කිරීම නිසා විජලනයේ වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පහසුවෙන් හදා ගන්න පුළුවන් දෙයක් තමයි ලුණු කැඳ කියලා කියන්නේ. ඉතින් මේ ලුණු කැඳ වගේ දේවල් ගත්තාමත් අර විජලන තත්ත්වයන් විශේෂයෙන් ලුණු අඩු වෙලා ප්‍රෙෂර් එක අඩු වෙන එක වගේ දේවල් වළක්වා ගන්න පුළුවන්. ඉතින් විජලනයේ වළක්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ජීවනී ලුණු කැඳ වගේ දේවල් වැඩිපුර භාවිතා කරන්න ඕනේ. දැන් ওই වගේ පාචන රෝග තත්ත්වයක් ඉන්න රෝගියෙකුට කලන්ත ගතියක් නැත්නම් ඒගොල්ලෝගේ කල්පනාව චුට්ටක් අඩු වෙගෙන වගේ යනවා නම් මුත්‍රා යන වාර ගන්න අඩු වෙනවා නම් ඉක්මනටම රෝහල්ගත කරන්න ඕනේ. මොකද මේ කම්පණයේ මූලික රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ මං කිව්වේ ආන්ත්‍රික රෝග, ආසාදන රෝග. ඒ වගේම ශ්වසන රෝග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සෙම බිඳිති නිසා, වාතයට මිශ්‍ර වීම නිසා ඒ විවිධ ආසාදන රෝග තත්ත්වයන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. කෙනෙක් කහිනකොට සෙම්ප්‍රතිශා තත්ත්වයන් නිසා මේ වගේ ආසාදන රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් ශ්වසන රෝග වශයෙන්. එතකොට අපි දන්නවා මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය පවා බහුලව පැතිරෙනවා. ඉතින් ඒක වෛරස් ආසාදනයක්. එතකොට කෙනෙක්ගේ ඒ සෙම බිඳිති තවත් කෙනෙකුට ආශ්වාස කිරීම නිසා එයාට ඒ ශ්වසන රෝගය එන්න පුළුවන්. ඉතින් මේව හඳුනාගන්නේ කොහොමද? ලෙඩට එන්න පුළුවන් හෙම්බිරිස්සාව වගේ තත්ත්වයක්, එතකින් උගුරේ රිදීමක්, උණ සහ කැස්ස මේව තමයි ප්‍රධාන වශයෙන්ම ඒ ශ්වසන රෝගවලදී දකින්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව හුස්ම ගැනීමේ වේගයේ වැඩිවීමක්, ශ්වසන වේගයේ වැඩිවීම සහ ශ්වසන අපහසුතාවයක්. ඒ කියන්නේ හුස්ම ගන්න එක අමාරුවෙන් කරනවා නම්, එයට හතිය වගේ එනවා නම් රෝහල්ගත කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද මේ මුලින් පටන් ගන්න මේ ශ්වසන වෛරස් ආසාදන සමහරට ඒකට පසුව බැක්ටීරියා ආසාදනයකුත් ඇති වෙලා නියුමෝනියා තත්ත්වයකට වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් නියුමෝනියා තත්ත්වයක් කියන එක මාරාන්තික වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ඒවා හඳුනාගෙන විශේෂයෙන් උණ වැඩි වෙනවා නම්, හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා නම්, හුස්ම ගැනීම අපහසුතාවය වෙනවා නම්, සහ කැස්ස අඩු වෙන්නේ නැති වෙනවා නම් රෝහල්ගත කිරීමක් අවශ්‍ය වෙනවා වෛද්‍යවරුන්ට පෙන්වුම් කරලා. ඉතින් මේව තමයි මේ ආන්ත්‍රිකව පැතිරෙන ආසාදන රෝගත්, ශ්වසන රෝග වශයෙන් පැතිරෙන ආසාදන රෝගත් තමයි වැඩිපුරම මේ දවස්වල කතා බහට ලක් වෙන්නේ. ඊට අමතරව මේ ජලය බැසෙන අවස්ථාවේදී මදුරුවන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ කොහොමද ඩෙන්ගු, චිකන්ගුන්යා වගේ රෝග තත්ත්වයන් වැඩිපුර තියෙනවා. ඒවත් අපි කතා කළ යුතුයි. ඒ වගේම මේ විවිධ සතුන් නිසා, මීයන් වගේ සතුන් නිසා බැක්ටීරියා ආසාදන, ලෙප්ටෝස්පයිරෝසිස් කියලා මේ දවස්වල අපි කතා කරන මීඋණ කියලා කියන්නේ ඒවත් වැඩිපුර ව්‍යාප්ත වෙන්න පුළුවන්. ડોක්ටර් දැන් හොඳ කාරණයකට ආවේ මේ මීඋණ සම්බන්ධයෙන්. දැන් මාත් ගම් වතුර පහුගිය දවස්වල බහැලා ඉන්නද ගොඩක් දෙනෙක් කර පිළිම තමයි හසිත අනිවාර්යෙන් මීඋණ පෙත්ත බොන්න කියලා. දැන් මේ මීඋණ කියන කාරණේ ડોක්ටර් කොහොමද හඳුනගන්නේ? මොනවද තියෙන රෝග ලක්ෂණ? මොකද්ද මේකට තියෙන ප්‍රතිකාර? ගොඩක් දෙනට හැදෙන්න පුළුවන් ලෙඩක්. මීඋණ හසිත වැඩිපුරම මේ වෙන්නේ මීයන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව. ඒ කියන්නේ කුඹුරු ආශ්‍රිත ප්‍රදේශ, මඩ වගුරු. එසේම මේ ජලය බැසෙනකොට වතුර එකතු වෙන තැන්වල. එතකොට මීයන්ගේ මුත්‍රාශය ආශ්‍රිතව ඉන්න පුළුවන් මේ ලෙප්ටෝස්පයිරා කියන බැක්ටීරියාව. එතකොට මීයන්ගේ මුත්‍රා අර කුඹුරු ජලයට ඒ ගම් වතුර එකතු වෙන වතුර ප්‍රදේශ වලට, මඩ වගුරු වලට මිශ්‍ර වීම නිසා ඒ බැක්ටීරියාව ඒ ජලයේ රැඳී පවතිනවා. එතකොට විශේෂයෙන් යම් පුද්ගලයෙක් කකුලේ තුවාලයක් වගේ නැත්නම් සීරීමක් වගේ තියෙන අවස්ථාවකදී මේ ජලය තමන්ගේ පාදයේ ස්පර්ශ වුණොත් ඒ තුවාලේ හරහා නැත්නම් සීරීම හරහා මේ බැක්ටීරියාව ශරීරගත වෙන්න පුළුවන්, ලෙප්ටෝස්පයිරා කියන බැක්ටීරියාව. එතකොට ඒ රුධිරයට මිශ්‍ර වීම නිසා රුධිරයේ මේ බැක්ටීරියාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට මේ වර්ධනය වීම නිසා එන්න පුළුවන් රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ අඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා මුල් අවස්ථාවේදී. මොනවද මේ රෝග ලක්ෂණ? අධික උණ, සමහර මේ උණත් එක්ක ඇඟ සීතල කළ වෙවුලන්න පුළුවන්. සහ අධික මාංශපේශි වල වේදනාවක්. සමන්ගේ ගාත්‍රාවල, අත්වල, කකුල්වල අධික මාංශපේශි වේදනාවක් එන්න පුළුවන්. සමහරට අල්ලන්නවත් බෑ, එච්චරට වේදනාවයි. සහ ඒත් එක්කම ඇස්වල රතු ගතියක් එන්න පුළුවන්. ඇසී මේ සුදු ඉංග්‍රියාවේ රතු ගතියක් එන්න පුළුවන්. සහ සමහර අනිත් කාරණේ තමයි මුත්‍රා. මුත්‍රාවල පාටේ පැහැදිලි වෙනසක් දකින්න පුළුවන්. විශේෂයෙන් තද පාටට, බොර පාටට මුත්‍රා පිට වෙන්න පුළුවන්.
සහ සමහර අවස්ථාවලදී ඇස් කහ වීමක් උනත් පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ආවොත් මේ දවස්වල මොකද මී උණ ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඉතින් ඒ වගේ රෝගවලක මූලික ලක්ෂණ කියලා අපි හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි අපි මී උණ ගැන මෙච්චර බය? ඇයි මෙච්චර කතා කරන්නේ? මොකද අපි කායික රෝග විශේෂඥ වෛද්‍යවරු වශයෙන් රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මේ මී උණ තත්ත්වයන් නිසා මරණ පවා සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මී උණ ඒ ලෙප්ටෝස්පයිරා බැක්ටීරියාව රුධිරයේ වර්ධනය වෙලා විවිධ ඉන්ද්‍රියන් අකර්මණ්‍ය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් වකුගඩු. එතකොට වකුගඩු වල අපි කිඩ්නි ෆේලියර් කියලා කියනවා. ඒ වකුගඩු දෙක අකර්මණ්‍ය වීම නිසා මුත්‍රා පෙරීමේ අඩුවක්, මුත්‍රා යන ප්‍රමාණය අඩුවක් වෙන්න පුළුවන්. ඉතින් මුත්‍රා යන ප්‍රමාණය අඩුවක් වෙනවා. ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මුත්‍රා වල පාට තද කහ පාටක් හෝ රතු පාටක් වෙනවා නම් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම කකුල් වල ඉදිමීමක්, මූණේ ඇස් වටේ ඉදිමීමක් වගේ වෙන්න පුළුවන් මේ වකුගඩු දුර්වලතාවය නිසා. සහ මේ මියුණ බලපානවා අක්මාවට. ඒ අක්මාව ඩැමේජ් එක අක්මාව දුර්වල වීම නිසා, අකර්මණ්‍ය වීම නිසා ඇස් වල තද කහ ගතිය සහ මුත්‍රාව කහ පාටට යන්නත් පුළුවන්. එතකොට අනිත් ප්‍රධාන ඉන්ද්‍රියන් තමයි මේ මියුණ බලපාන්නේ හෘදය වස්තුවට. හෘදය වස්තුවට බලපෑම නිසා ඒකට අපි කියනවා මයෝකාඩයිටිස් කියලා. මයෝකාඩයිටිස් රෝග තත්ත්වයක් නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා රුධිර පීඩනය පවා අඩු වෙන්නට පුළුවන්. එතකොට මේ මියුණ මොළයට පවා බලපානවා. එතකොට අධික හිස රදයක් සහ සමහරට කල්පනාව දුර්වල වීමක් ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. සහ භයානකම දේ තමයි මේ ලෙප්ටෝස්පයිරා බැක්ටීරියාව පෙනහළු වලට බලපාලා පෙනහළු ඇතුළට අභ්‍යන්තර රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒකට පෙනහළු ඇතුළට අභ්‍යන්තර රුධිර වහනයක් වීම නිසා යගේ හුස්ම ගැනීම අමාරු වෙලා ශ්වසන දුර්වලතාවයක් ඇවිල්ලා මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපි හුඟක් රෝහල් වල අත්දැකලා තියෙනවා. ඉතින් මේ නිසා මේ වගේ මාරාන්තික ලෙඩක් නිසා තමයි අපි මියුණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ලංකාව විතර නෙමෙයි ඉන්දුනීසියාව වගේ රටවල් වල පවා මේ මියුණ ශීඝ්‍රයෙන් විදේශවල පැතිරීගෙන යනවා. ඒ සෑම ගෝලීයව මේව වළක්වන්න පියවර අරන් තියෙනවා. එතකොට පළවෙනිම දේ මියුණ ඒ රෝග ලක්ෂණ හඳුනා ගැනීමත් ඒක වළක්වා ගැනීමට පියවර ගැනීමද. මොනවද අපිට වළක්වා ගන්න කරන්න පුළුවන් පියවර? Tamanට කකුල් වල විශේෂයෙන් පාදවල සීරීමක් හෝ තුවාලයක් තියෙනවා නම් ඒ වතුරට බහින එක බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. සමහරට අනිවාර්යෙන් වතුරට බහින්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට අර රබර් බූට්ස් මේ පාද ආවරණ සාමාන්‍ය දනිස්ස මට්ටමට වගේ වෙනකන් උස පාද ආවරණ තියෙනවා. ඒ වගේ දෙකක් පරිහරණය කරන්න පුළුවන්. එතකොට අර වතුරත් එක්ක පාදයේ ස්පර්ශ වීම අවම කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ ලිප්ටෝස්පයිරා බැක්ටීරියා ව්‍යාප්ත වීම වැළැක්වීමට අපි ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරනවා. මේ ප්‍රතිජීවක ඖෂධයේ නම ඩොක්සිසයික්ලින් කියලා කියනවා. ඩොක්සිසයික්ලින් කරල් වශයෙන් එන්නේ මිලිග්‍රෑම් 100 කරල්. ඒ කරල් දෙකක් මිලිග්‍රෑම් 200ක් වෙන්න සතියකට එක වතාවයි ගන්න තියෙන්නේ. සතියට එක වතාව මිලිග්‍රෑම් 200ක් අපි ගන්න ඕනේ. එතකොට මේ වතුරට තමන් එක්ස්පෝස් වෙන නිරාවරණ කාලයේ සීමාව තුළ මේ මිලිග්‍රෑම් 200 ගන්න පුළුවන්. ඒක තමයි මේ වැඩි හිටියන්ට අවුරුදු 12ට වඩා වැඩි අයට දෙන මාත්‍රාව. ගර්භණී මව්වරුන්ට හෝ කුඩා දරුවන්ට අපි ඩොක්සිසයික්ලින් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඇසිත්‍රොමයිසින් හෝ එරිත්‍රොමයිසින් කියන ප්‍රතිජීවක ඖෂධ තමයි දෙන්නේ. ඉතින් මේක මිනිසුන් දැනුවත්. මොකද ලෙප්ටෝස්පයිරෝසිස් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අපි මිනිසුන් දැනුවත් කරනවා. එතකොට කොහොමදත් මිනිස්සු දන්නවා මේ ඩොක්සිසයික්ලින් කරල් ගන්න ඕනි කියලා. ඉතින් මේ අවස්ථාවෙත් මිනිසුන් අවතන් වෙලා පීඩාවටපත් වෙච්ච වෙලාවෙත් ඒගොල්ලෝ අපි විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ මේ ඩොක්සිසයික්ලින් කරල් ලබා දීමට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙන් සෑහෙන්න ප්‍රමාණයක් මේ මියුණ ව්‍යාප්ත වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ડોක්ටර් මේ මදුරුව ආශ්‍රිත හැදෙන්න පුළුවන් රෝග. දැන් ගොඩක් වෙලාවට කතා වෙන්නේ මේක ගැන කිව්වම ඩෙන්ගු රෝගය ගැන. දැන් ඩෙන්ගු සහ අනිත් රෝග මොනවද හැදෙන්න පුළුවන් සහ මේවා ආශ්‍රිතව එන ලක්ෂණ මොනවාද? ඩෙන්ගු හරි අනිත් රෝගයක් හරි හැදෙනවා නම් පෙන්නන ලක්ෂණ මොනවාද සහ ගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවාද? දැන් හසිත දැන් විශේෂයෙන් වතුර බැහැගෙන යනකොට අර වතුර රැඳෙන ස්ථාන තියෙනවා. මේව ගලා යන්නේ නැහැ හුඟක් වෙලාට. ඒ වතුර රැඳෙන ස්ථානවලදී විශේෂයෙන් අපි දන්නවා අර ඊඩිස් ඊජිප්ටි, ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු වර්ගයන් සීග්‍රීන් බෝ වෙන්න පුළුවන්. එතකොට මේ මදුරුවන් අපේ ප්‍රධාන වශයෙන් වෛරස් රෝග දෙකක් සම්ප්‍රේෂණය කරනවා. එකක් ඩෙන්ගු. අපි රටේ මේක අලුත් දෙයක් නෙමෙයි. අපි හොඳට මේකෙන් බැට කාලා තියෙනවා. ඩෙන්ගු රෝගය අනිත් එක චිකන්ගුන්යා වගේ රෝග තත්ත්වයන්. එතකොට ඩෙන්ගු රෝගය එක ලෙඩෙක්ගෙන් තව ලෙඩෙකුට සම්ප්‍රේෂණය වෙන්නත් පුළුවන්. එතකොට මේ මදුරු ආශ්‍රිත රෝග. එතකොට ඩෙන්ගු රෝගයක් එක රෝගියෙකුට වැළඳලා තිබුණා විශේෂයෙන් අවතන් කඳුරු වලදී. එතකොට ජනයා ඔක්කොම එක ළඟ ඉන්නේ. එතකොට එක රෝගියෙකුට ඒක හැදුනොත්
මදුරු දැල් මේ මදුරු net එකක් පාවිච්චි කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. මොකද නැත්නම් අනිත් අයටත් ඉතාම ශීඝ්‍රයෙන් රෝගය බෝ වෙන්න පුළුවන් මදුරුවන් ආශ්‍රිතව. ඩෙන්ගු රෝගය හඳුනාගන්නේ කොහොමද? අධික උණ, තද මේ කොන්දේ කැක්කුම, හිස රදය, වමනිය වගේ දේවල් එන්න පුළුවන් ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීමේදී. ඒ වගේම ඩෙන්ගු ආශ්‍රිතව නිකන් ඇඟේ රතු ගතියක් එන්න පුළුවන්. ඇස්වල උණත් රතු ගතියක් එන්න පුළුවන්. එතකොට යමෙකුට උණ, තද උණ දවස් දෙකකට වඩා තියෙනවා නම් තුන්වෙනි දවසේදී රුධිර පරීක්ෂණය, ඊටාම සරල රුධිර පරීක්ෂණය full blood count කියලා කියන්නේ ඒක කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට මේ රුධිර පරීක්ෂාවේදී සුදු රුධිර අණුවල අඩුවකුත්, රුධිර පට්ටිකාවල අඩුවකුත්, විශේෂ රුධිර පට්ටිකාවල අඩුවක් දකින්නට ලැබෙනවා. මේ රුධිර පට්ටිකාවල අඩුවක් තියෙනවා නම් පළවෙනි දවස් දෙක තුන ඇතුළත අපිට කරන්න පුළුවන් ඩෙන්ගු සඳහා කරන ඇන්ටිජන් ටෙස්ට් එක. ඩෙන්ගු NS1 ඇන්ටිජන් කියන රුධිර පරීක්ෂණය ඉතා මේ බොහොම බහුලව ඒක තියෙනවා අපේ රටේ. ඉතින් ඒ රුධිර පරීක්ෂණේ ඉතින් ඒක කරගන්න පුළුවන්. ඒ තුලින් ඉතා ඉක්මනින් ඩෙන්ගු රෝගය හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගත්තට විතරක් මදි. ඊට පස්සේ කරන්න ඕනේ පිළියම් ටිකක් අපි දැනගන්න ඕනේ. මොනවද කරන්න පුළුවන් පිළියම්? ඒ කියන්නේ වෛද්‍යවරයෙක් ගාවට යාමට පෙර වුණත් ගෙදරදී කරන්න පුළුවන් පිළියම්. යාවතෙන් කඳවුරුකදී උනත් කරන්න පුළුවන් පිළියම්. එකක් තමන්ගේ ඒ ඩෙන්ගු රෝගී වැළඳුනම අපි දන්නවා කම්පණි අවස්ථාවට යන්නේ රුධිර ዋහිනී වල තියෙන තරලය කොටස, ප්ලාස්මා කියන කොටස ඉවත් වීම නිසා. එතකොට අපි රුධිර පරිමාව, ඒ ප්ලාස්මාව තරලය නියම සංයුතියෙන් තියා ගැනීම, නියම සමබරව තියා ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා විචලනයේ වළක්වන්නත් ජීවනී හෝ ලුණු කැඳ වගේ දියර වර්ග පානය කිරීම අවශ්‍ය වෙනවා. මෙතනදී වතුරටත් වඩා වැදගත් වෙන්නේ ජීවනී ලුණු කැඳ වගේ අර ඉලෙක්ට්‍රොලයිට්ස් නැන ලවණ වර්ග තියෙන ද්‍රාවණයක් පානය කිරීම. තැඹිලි වගේ දෙයක් වුණත් ඊටාම හොඳයි. එතකොට මේ ඩෙන්ගු රෝගිය වැළඳුනහම දිනපතා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කිරීමත් අවශ්‍ය වෙනවා. වෛද්‍යවරයෙක් බැලීමත් අත්‍යවශ්‍ය වෙනවා. සහ ඒක සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට අර මම කිව්වා වගේ මදුරු net එකක් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. දැන් මේ ඩෙන්ගු රෝගිය වැළඳිලා හිතන්න තමන්ට කලන්ත ගතියක්, අධික වමනයක්, අධික බඩේ කැක්කුමක් වගේ එනවා නම් ඉක්මනටම රෝහල්ගත කිරීමක් අවශ්‍ය වෙනවා. මොකද ඩෙන්ගු රෝගිය නිසා ඩෙන්ගු කම්පන අවස්ථාවට යන්න පුළුවන්. ඒකෙන් මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. තවත් වෙන්න පුළුවන් මදුරුවන් ආශ්‍රිත රෝග තත්වයක් තමයි චිකන්ගුන්යා රෝග තත්ත්වය. මේකෙදි පහුගිය දවස්වල ඒක තිබුණා ලංකාවේ තා බහුල වශයෙන්. ඒකට චිකන්ගුන්යා රෝගෙදී තද උණත් එක්ක අධික මාංශ පේශි වල සහ විශේෂයෙන් හන්දි ආශ්‍රිත වේදනාවක් එන්න පුළුවන්. ඩොක්ටර් දැන් අපි ගොඩක් වෙලාවට කතා කරේ බෝ වෙන්න පුළුවන් රෝග ගැන. ඒ වගේම තමයි බෝ නොවන රෝග පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. මොකද විශේෂයෙන්ම අවතන් කඳුරු වල එකට පිරිස් ගොඩක් ඉන්නේ නැද්දි මේ වගේ බෝ නොවන රෝගත් හැදෙන්න පුළුවන්. මොනවද මේ වගේ බෝ නොවන රෝග හැදෙන්න පුළුවන් තියෙන්නේ? කොයි විදිහටද හැදෙන්න පුළුවන් සහ මොනවද ඒවට ප්‍රතිකාර? වැදගත් ප්‍රශ්නයක් හසිත. හුඟක් වෙලාවට අපි බෝ වඩ රෝග, වසංගත රෝග ගැන විතරයි අවධානය යොමු කරන්නේ. බෝ නොවන රෝගත් මොකද අපේ රටේ මරණ ගත්තොත් වැඩිපුරම මරණ සිද්ධ වෙන්නේ බෝ නොවන රෝග නිසා. දැන් මේ වගේ ජනයා අවතන් වෙච්ච වෙලාවට ඒ බෝ නොවන රෝග ඉවේ උත්සන්න වීම, සංකූලතා මතුවීම සහ අලුතෙන් බෝ නොවන රෝග රෝගියාට වැළඳීමක් වුණත් වෙන්න පුළුවන්. ඇයි මේ මොනවද මේ බෝ නොවන රෝග ප්‍රධාන වශයෙන් මේ වගේ අවස්ථාවලදී උත්සන්න වෙන්න පුළුවන්? දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම වගේ තත්ත්වයක්, හෘදයාබාධ, අංශභාග, ඇදුම. ඒ වගේ තමයි සහ වකුගඩු රෝග. මේවා තමයි ප්‍රධාන වශයෙන්ම මේ බෝ නොවන රෝග උත්සන්න වීමක් දකින්න පුළුවන් රෝග. ඇයි මෙහෙම මේවා උත්සන්න වෙන්න පුළුවන් වෙන්නේ ගම් වතුර තත්ත්වයකින් පසුව හෝ අවතන් කඳුරු වල ජනයා එකතු වෙලා ඉන්නකොට? මොකද එකක් ඒගොල්ලෝ ගම් වතුර ගලන වෙලාවේදී සමහර වෙලාවට මිනිසුන් ඇදිවත එක විතරයි එන්නේ අවතන් කඳුරු වලට. එතකොට තමන් හැමදාම පාවිච්චි කරන ඖෂධ ටික ගන්නට බැරි වෙන්න පුළුවන්. තමන්ගේ සායනික වාර්තාවල් ගෙනියන්න බැරි වෙන්න පුළුවන් අවතන් කඳුරු වලට. හැබැයි මට විශේෂයෙන් මේ වෙලාවේ අවවාදයක් දෙන්න අවශ්‍යයි. තාම අවශ්‍යයි තමන්ගේ ඖෂධ ටික. මොකද ජීවිතය රැකෙන්න ඕනේ හැම දෙයකටම ඉස්සෙල්ලා. ඒ නිසා තමන්ගේ ඖෂධ ටික අරගෙන තමයි අවතන් කඳුරු වලට කොහොම හරි යන්න ඕනේ. ඒ යම් ඉඩක් ලැබුණොත් හැමෝටම බැරි වෙන්න පුළුවන් කෙනා හරි ඒ ඖෂධ ටික රැගෙනගෙන අවතන් කඳුරුවට යන්න ඕනේ. තමයි හැමදාම ගන්න ඖෂධ සහ සායනික වාර්තාවල්. මොකද හදිසියවත් මේ ලෙඩාට රෝහල්ගත කිරීමක් කරන්න සිද්ධ වුණොත් අර සායනික වාර්තා තියෙනකොට අලුත් රෝහලකට ගියාම ඒ වෛද්‍යවරයාට ඉතා පහසු වෙනවා එතන ඉඳන් ප්‍රතිකාර කරගෙන යන්න. නැත්නම් ආයි මුලින් ඉඳන්ම එයාව විවිධ පරීක්ෂණ වලට භාජනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එකක් ඖෂධ වල හිගේ. ඒ කියන්නේ ඖෂධ තමන් හැමදාම පාවිච්චි කරපු ඖෂධ ටික ගන්න බැරි වීම නිසා බෝවන රෝග උත්සන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දියවැඩියාවට ගන්න ඒ ඖෂධ සීනි අඩු කරන්න දෙන ඖෂධ ටික තමන්ට ගන්න බැරි වුණොත් සීනි වැඩි වෙනවා. සීනි වැඩි වීම නිසා ඒවා සංකූලතාවල් එන්න පුළුවන්.
එතකොට එකක් ඖෂධවල අඩුව. අනිත් එක තමයි ඒගොල්ලෝ දැන් මේ බෝඩ වන රෝග ගැන අපි ලෙඩුන් දැනුවත් කරනවා, අපි අවවාද දෙනවා ආහාර පාන වලින් කොහොමද පරිස්සම් වෙන්න ඕනි කියලා. උදාහරණයක් වශයෙන් දියවැඩියා රෝගියෙකුට නම් ඒ සීනි ආශ්‍රිත දේවල් පැන රස කෑම අපි කන්න බොන්න එපා අඩු කරන්න කියලා කියනවා. පිටි කෑම කන්න එපා කියලා කියනවා, අඩු කරන්න කියලා කියනවා. හැබැයි මේ වගේ අවතෙන් කඳුරුක ඉන්නකොට ඒ වගේ අපිට මේ සිලෙක්ට් කරලා අපිට මේ කෑම මොනවද කියලා තෝරා බේරාගෙන ගන්න වෙන්නේ නැහැ. දෙන දෙයක් කන්න වෙනවා. සමහරවිට බිස්කට් වර්ග පාන් වගේ දේවල් කන්න සිද්ධ වෙන්න පුළුවන් පිටි වගේ කෑම. එතකොට ඒවා ආහාරමය වශයෙන් අපි පාලනය කිරීම දුර්වල වෙන්න පුළුවන්. සමහරවිට අධික ලුණු වගේ දේවල් වැටෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රෙෂර් වැඩිවීමක් වගේ වෙන්න පුළුවන්. එතකොට ආහාර පානවලදී කරන්න පුළුවන් පාලනය කිරීම දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම ඖෂධ අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ තමන්ට තියෙන බෝ නොවන රෝග උත්සන්න වීමක් වෙන්න පුළුවන්. සීනි වැඩි වෙන්න පුළුවන්, ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්, හෘදයාබාධ තියෙන තත්ත්වයන්ගේ ඒක උත්සන්න වීමක් වෙන්න පුළුවන්, වකුගඩු රෝග තියෙන අයගේ උත්සන්න වීමක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි. ඒ වගේ ඇදුම රෝගේ. දැන් මොකද දැන් ජල ගැලීමක් වගේ තත්ත්වයකදී සීතලක් දෙනවා. එතකොට මේ වගේ වෙලාවෙදී ඒ හිම්රිස්සාව, කැස්ස වගේ දේවල් මතුවීම නිසා තමන්ගේ ඇදුම රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අර පාවිච්චි කරන ඉන්හෙලර්ස් කියන අර එක්ක කරල් හෝ පෆ එකක් වශයෙන් පාවිච්චි කරන ඉන්හෙලර්ස් තමන් හරියට ගත්තේ නැත්නම් තමන්ගේ ඇදුම රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි බෝ නොවන රෝග වැඩි වෙන්නේ. විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ බෝ නොවන රෝග තත්ත්ව වලින් පෙළෙන රෝගීන් ඉන්නව නම් අවතෙන් කඳවුරු වලදී පුළුවන් ඉක්මනට ළඟම තියෙන රෝහලට හෝ වෛද්‍ය මධ්‍යස්ථානයට උන් යොමු කරන්න ඕනේ. එතකොට ඊටාම සරල රුධිර පරීක්ෂණයකින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකකින් එයාගේ සීනි මට්ටම වැඩි වෙලාද, ප්‍රෙෂර් එක බලලා ප්‍රෙෂර් එක වැඩි වෙලාද, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හෘදයාබාධ රෝගියෙක් නම් ECG එකක් අලුතෙන් ගන්න උනොත් ඒක බලන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ડોක්ටර් තවත් කාරණයක් තමයි මේ විජලනය. දැන් ගොඩක් වෙලාවට අපි හිතනවා මේ විජලනය කියන එක කුඩා දරුවන්ට විතරක් සීමා වෙච්ච දෙයක් කියලා. හැබැයි මේක වැඩිහිටියන්ටත් වෙන්න පුළුවන්ද මේ වගේ අවස්ථාවක? කොහොමද ඇති වෙන්න පුළුවන් සම මොනවද මේකට තියෙන ප්‍රතිකාර? අනිවාර්යයෙන්ම. දැන් මේ වගේ තත්ත්වකදී වෙන්නේ व्यसනකදී වෙන්නේ පිරිසුදු ජලය ලබා ගැනීමේ ලොකු අඩුපාඩුවක්. අපි දන්නවා මේ දවස්වල දැන් ඔය උඩහ පළාත්වල එහෙම ඒ මිනිසුන්ට ජලය තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා මිනිසුන් සත්භාවයෙන් ගොඩක් ජලය පරිත්‍යාග කරා බොටල් වෝටර්. එතකොට මේ පිරිසිදු ජලය නැතිවීම නිසා විජලනය වෙන්න පුළුවන්. විජලනය වීම ඉතා වැඩිහිටියටත් බලපානවා දරුණු විදිහට, පුංචි දරුවන්ටත් බලපානවා. ඉතින් විජලනය වීම නිසා උන්ගේ රුධිර පීඩනය අඩු වීම සහ සමහරවිට රුධිර පීඩනය අඩු වීම නිසා උන්ගේ කල්පනාව අඩු වෙලා නිකන් කන්ෆියුෂන් වගේ තත්ත්වයක් නැත්නම් අධික නිදිමත ගතියක් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් විජලනය වීම වළක්වා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. වතුර විතරක් නෙමෙයි. පුළුවන් හැම වෙලාවකම අර මං කිව්වා වගේ පුළුවන් වෙලාවට හරි ජීවනී ටිකක් ලුණු කැඳ ටිකක් ඒ වගේ දෙයක් පානය කිරීම වැදගත් වෙනවා. ඉතින් අවතෙන් කඳුරු වල ඉන්න ජනයාව දැනුවත් කරන්න ඕනේ. අපි පුළුවන් හැම වෙලාවකම පිරිසිදු ජලය පාවිච්චි කරන්න උත්සාහ වෙන්න. උතුරා නිවාගත්ත වතුර පුළුවන් නම් මේක කිව්වට කරන්න අමාරුයි. සහ පිරිසිදු පානීය ජලය පුළුවන් තරම් ඒ ජනතාවට ලබා දීම අවශ්‍ය වෙනවා. නැත්නම් විජලන තත්ත්වයක් නිසා මේ වැඩිහිටියන් සහ කුඩා දරුවන් රෝග තත්ත්වයන් වලට ගොදුරු වෙන්න පුළුවන්. ડોක්ටර් අපි දැක්ක දැන් අපේ රටේ බොහෝ පිරිසක් එකතු වෙලා මේ අවතන් වෙච්ච ජනතාවට කැම බීම ලබා දෙන්න සමහරට බත් උයලා පැකට් හදාගෙන ගිහලා බෙදලා දෙනවා. මේ වගේ බොහෝ දේවල් කරා. හැබැයි දැන් ක්‍රමක්‍රමයෙන් හැමදාම ජනතාවට උම කැම ලබා දීමේ හැකියාවකුත් නැහැ. මේ වගේ තත්ත්වයක් තුළ දැන් අවතන් කඳුරු වල ඉන්න ජනතාවට පෝෂණ ඌනතාවයන් නැතිවීමේ හැකියාවක් තියෙනවා ડોක්ටර්. කොහොමද මේ පෝෂණ ඌනතාවයන් බලපාන්නේ ශරීරයට? මේක මේ වගේ තත්වයකදී කොච්චර විතර දුරට ශරීරයට බලපෑම සහ රෝගවලට බලපෑම සිද්ධ වෙනවද? දැන් හසිත දැන් අවතන් කඳුරු වල ඉන්න ජනතාවට තමන් හැමදාම කාපු බීපු විදිහට කන්න බොන්න බෑ. ඒ ලැබෙන දේ බොහොම අඩුවෙන් තමයි ලැබෙන්නේ. විශේෂයෙන් සමබර පෝෂ්‍යදායී කැම වේලක් ලැබෙන්නේ නැහැ මේ ජනතාවට. ඒක ඊටම දුක්බර අවස්ථාවක්. මොකද හුඟක් වෙලාවට සත්ව ප්‍රෝටීන් සහ අනිත් khනිජ ලවණ සහ විටමින් අඩංගු මේ හොඳ සමබර පෝෂ්‍යදායී කැම වේලක් ලබා ගැනීම බොහෝ අපහසුතාවල් තියෙනවා. එතකොට ඒ නිසා පෝෂණ ඌනතාවයන් එන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී ප්‍රෝටීන් ඌනතාවයක් බහුලව දකින්න පුළුවන්. සත්ව ප්‍රෝටීන්, බිත්තර මාළු, මස් වගේ දේවල් අඩු වීමක් වෙන්න පුළුවන්. මොකද මේ වගේ व्यसन තත්ත්ව මිනිස්සු කොහොමද බයයි සත්ව ආහාර ගන්නත්. හැබැයි අඩුම් ගන්න බිත්තරයක්වත් මිනිසුන්ට ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට සත්ව ප්‍රෝටීන් හරි අපිට නිසි ප්‍රමාණයෙන් පවත්වා ගන්න පුළුවන්. සහ ගංවතුර තත්ත්වයකදී වැඩිපුර මිනිසුන් පලා වර්ග වගේ දේවල් කන්නේ නැහැ.
ඉතින් එළවලු පළතුරු වගේ දේවල් සාමාන්‍යයෙන් කාපු බුයිපු විදිහට කන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා විටමින් සහ khනිජ ලවණ ලබා ගැනීමේ අඩුවක් වෙන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන් ඌනතාවයකුත් විටමින් ඌනතාවයක් සහ khනිජ ලවණ ඌනතාවයකුත් බහුලව දකින්න පුළුවන්. ඉතින් ඒක ඒ පෝෂණ ඌනතාවයේ ඒ මොහොතේත් බලපානවා ඒවා පසු කාලීනවත් බලපාන්න පුළුවන්. ඉතින් මේක විශේෂයෙන් වැඩිහිටියන්ට කුඩා දරුවන්ට ඕන වයස් කාණ්ඩයකට බලපාන්න පුළුවන්. සාහාර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ආහාර පාන ගන්නේමයි පාලනයක් නැතිවීම නිසා විවිධ රෝගාබාධ උත්සන්න වෙන්න පුළුවන්. දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ තත්ත්වයන්. ඒ වගේම තමයි ඊළඟ කාරණේ මානසික ගැටලු. දැන් මෙච්චර කාලයක් තමන් ජීවිතය ගත කරපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමන්ට දීවිච්ච දේවල් අහිමි වෙලා මේ මානසික ගැටලු හොඳින්ම ඇතිවිය හැකි තත්වයක් තමයි ආපදා තත්වයකින් පසු තත්වය. ડોක්ටර් මේකට මොකද තියෙන පිළියම? ඔව් මානසික ගැටලු හුඟක් වැඩි වෙනවා. අලුතෙන් ඇති වෙන්නත් පුළුවන්. තියෙන සමහර වෙලාවට මානසික රෝගීන් ඉන්න පුළුවන්. උන්ගේ මානසික රෝග තත්ත්වයන් උත්සන්න වෙන්නත් පුළුවන්. අලුතෙන් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් මානසික රෝග තත්ත්වයන් තමයි ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය කියන රෝග තත්ත්වය. ඒ වගේම ආතතිය, ඇන්සයිටි කියන රෝග තත්ත්වයන් සහ අපි කියනවා පශ්චාත් කම්පන ආතතිය නැත්නම් පෝස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් කියලා කියනවා. මේ වගේ දේවල් බහුල වෙන්න පුළුවන්. මොකද මේක හදිසි තත්ත්වයක්. තමන්ගේ සියලුම දේපල අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා, තමන්ගේ ආදරණීයයන් අහිමි වෙලා. එතකොට ඇදිවත පමණයි සමහරුන්ට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා තද බල මානසික කම්පනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් සහ විෂාදය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා වේලාසරින් හඳුනා ගන්න එක අවශ්‍ය වෙනවා. හිතන්න ලෙඩෙක් බොහොම කලකිරීමෙන් දුකින් ඉන්නවා නම් එයාට නිදා ගැනීමේ අපහසුතාවයක් වගේ එන්න පුළුවන්. අධික කේන්තිය වගේ යන්න පුළුවන්. මේ වගේ දේවල් ડિප්‍රෙෂන් වල පළවෙනි මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ මානසික ව්‍යාකූලතාවයන් නිසා සමහරලාට සමහර රෝගීන් සමහර ඒ අවතන් කඳුළු වල ජනතාව සුයිසයිඩ්ස් නැත්නම් සීදී නසා ගැනීම වලට මුණත් පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒ වගේන අපි සෞඛ්‍ය අංශ වශයෙන් අපි බලන්න ඕනේ. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පැත්තත් බලන්න ඕනේ. ඒ ජනතාවට කතා කිරීම, ඔවුන්ගේ ගැටලු වේලාසරින් හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපි ඒකයි මම හැමතිස්සෙම කියන බෝවන රෝග විතර නෙමෙයි. තවත් ඒවත් එක්ක ඈදිච්ච තවත් රෝග තියෙනවා. ඒව පසුකාලීනව වෙන්න පුළුවන් මතුවෙන්නේ මානසික රෝග වගේ තත්ත්වයන්. ඉතින් ඒව හඳුනා ගැනීමත් ඒ වගේ දෙයක් මුලින්ම හඳුනාගත්තොත් අපි මනෝවෛද්‍යවරයෙකුට හෝ මානසික වෛද්‍ය සායනයකට යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. ඔව් ඉතින් ડોක්ටර් මම හිතන්නේ සෑම අංශයක් පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු කිව්වා. පොදුවේ ගත්තොත් එහෙම ડોක්ටර් දැන් මේ වගේ අනතුරු අවස්ථාවකින් පස්සේ ආපදා අවස්ථාවකින් පස්සේ ජනතාව ඉන්නේ මානසික පීඩනයෙන්. ජනතාවට අපි හිතන දේවල් කරන්න විදිහක් නැහැ. සමහර වෙලාවට මාස 3-4ක් යන්න පුළුවන් තමන්ගේ සාමාන්‍ය තත්ත්වෙට මේ ජනතාවපත් වෙන්න. මේ තත්ත්වයන් තුල සෞඛ්‍යමත්ව තමන්ගේ සෞඛ්‍ය ගැන හිතලා ජනතාව හොඳින් ඉන්නවා නම්, නිරෝගීව ඉන්න නම් මොනවද පොදුවේ කර යුතු දේවල්, මොනවද කරන්න ගත යුතු පියවර? දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම රටක් වශයෙන් ඉතා අත්‍යවශ්‍ය වෙනවා. රටක් ජාතියක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න මිනිසුන් ඉන්න ඕනේ. එතකොට මේ වෙලාවේ සෞඛ්‍ය ගැටලු හුඟක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒව ටික හඳුනා ගැනීමත්, වළක්වා ගැනීමත්, ඒවට නිසි පීවර ගැනීමත් ඒ අංශ තුنين තමයි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ. එතකොට අර මම මුලට කිව්වා වගේ පුළුවන් තරම් පිරිසිදු ආහාර පාන ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේක මම පුළුවන් කියලා කිව්වේ හැමතිස්සෙම එක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් හැම අවස්ථාවකම පිරිසිදු ජලය, පිරිසිදුවට සකසාගත් ආහාර, පුළුවන් තරම් සමබර කෑම වේලා පුළුවන් විදිහට හරි අපි ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි බැසි මදුරුවන් ආශ්‍රිතව එන්න පුළුවන් ලෙඩ ගැන අපි හඳුනා ගන්න ඕනේ. එතකොට බැස්සන් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට ගන්න පුළුවන් ක්‍රමවේදයන් ඒක සෞඛ්‍ය අංශ පවා ඒවට මැදිහත් වෙලා දායක වෙලා කරනවා. ස්වේච්ඡා සංවිධාන වලින් ඒවට අපිට දායකත්වයක් ලැබෙනවා. ඉතින් ඒව ගැන අපි විශේෂයෙන් බලන්න ඕනේ. බැසි මදුරුවන් ආශ්‍රිත වෙන්න පුළුවන් රෝග වළක්වා ගන්න විදිය, බියුණ වළක්වා ගැනීම ඒක ජනතාව ඉතාම වැදගත්. මේක දැනුවත් කරලා පාලනය කරගන්න එක. මොකද ඒක මාරාන්තික වෙන්න පුළුවන් රෝග තත්ත්වයන් නිසා. සහ විජලනය වීම වැළැක්වීමත්, පෝෂණ ඌනතාවයේ වැළැක්වීමත් අර මං කිව්වා වගේ ආහාර පාන නිසි වෙලාවට පෝෂදායී මට්ටමින් ටිකක් උසස් ආහාර පාන ලබා ගැනීමෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. සහ මුල් අවස්ථාවේදී බර මානසික රෝග හඳුනාගත්තොත් ඒවටත් යම් පිළියම් යොදන්න පුළුවන්. සහ අනිත් වැදගත්ම දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බෝ නොවන රෝග තත්ත්වයක් ඔබට තියෙනවා නම් පුළුවන් තරම් ඔබ භාවිතා කරපු ඖෂධ ටික අඩුම ගානේ තමන්ගේ මතකයෙන් හරි ඒ ඖෂධ ටික ඒ සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් නිලධාරීන්ට කියන්න. එතකොට උන් ඒවා ඔබට සලසා දීමට ඒ
සායන වලට යොමු කරයි බෝඩවන රෝග පිළිබඳ සායන වලට අදාළ රෝහල් වල සහ තමන්ගේ සායනික වාර්තාවල් යම් මට්ටමකින් හරි ගෙදරින් නිවසින් ලබා ගන්න පුළුවන් නම් ඒවා නැවත රැගෙන එන්න. මොකද එතකොට අපිට ඔබට ප්‍රතිකාර කිරීමට ඉතා පහසු වෙනවා. කොයින් වෙලාවකත් බෙහෙත් ගන්නේ නැතුව ඉන්න එපා. උච්චර අමාරු තත්වයක් තිබුණත් තමන් හැමදාම ගත්ත ඖෂධ ටික නිසි පරිදි ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මොකද බෝ නොවන රෝග වලින් සෑහෙන මරණ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මට පණිවිඩයක් වශයෙන් ජනතාවට දෙන්න පුළුවන්. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ ජනතාව සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.